දැන් අපි කතා කරන්නේ පස්සේ පළවෙනි කොටස දීපාඩය. පළවෙනි ගාන. තාපයේ මුදුදිනේ 12න් 7ක ප්‍රමාණය. පළමු දිනේදී කරන ලද අතර ඉතිරිතුෙන් පමණක් දෙවන දිනේදී කරන පළමු දිනයේ අවසානයේ පළවෙනි පළමු දිනයේ අවසානයේ තාපයේ මුදුදින කොහොමද භාවය තවදුරටත් කැපීමට තවදුරටත් හිම කිරීම සඳහා කොට තාපයක මුදුදින් 12න් 7ක තාපයේ මුදුදිග සමාන කොටස් 12කට බෙදලා ඒකෙන් කොටස් 7ක් පළවෙනි දවසේදී කොටස් ඔක්කොම 12කට බෙදලා ඒකෙන් කොටස් 7ක් පළවෙනි දවසේ ඉවර කරනවා. තව කොටස් කීයක් ඉතිරි වෙනවා? 12කින් 7ක් ඉතිරි වෙනවා තමයි. 12කින් 5ක් ඉතිරි. 7ක් කරනවා 5ක් ඉතිරි. එතකොට ඒක කෙලින්ම අපිට උත්තරේ දෙන්න පුළුවන් 12යි. පහයි දෙන්න. ඊළඟට අහන ප්‍රශ්නේ දෙවන දින බිම කරන ලද ප්‍රමාණය මුළු දිගින් කවර භාගයක්ද? දෙවන දිනේදී ඉවර කරගන්න. පළවෙනි දවසේදී කරලා ඊට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණය. ඉතිරි පහෙන් තුනක ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මේ ඉතිරි වෙච්ච ප්‍රමාණය. 12න් 5යි අන්න ඒ ප්‍රමාණය පහෙන් තුනයි. මෙන්න මේ ඉතිරි පහෙන් තුනක් තමයි ඉවර කරන්නේ. එතකොට මේ 12න් 5 අල්ලන්න වෙනුවට ඊපස් පහෙන් 3. උදේට එකම සංඛ්‍යාවක් ගන්න පුළුවන් නම් එතකොට 5ට 5 ඉවරයි. 5ට 5 එකයි. 3ට 3 එකයි. 12ට 3 7යි. එක්වරක් ඉවරයි. 4 වරක්. උත්තරේ නෑ. ඊළඟට තුන්වෙනි කොටස. තුන්වෙනි ප්‍රශ්න. තාපයේ තවත් විදිහකට 80ක් වෙන පිළිවෙලේ තාපයේ මුළු දිවසේ. දැන් මේ තාපය ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය තමයි ඊට පස්සේ. කලින් ඉතුරුනා 12න් 5ක්. කලින් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ 4න් 1ක ප්‍රමාණයක් 4න් 1ක ප්‍රමාණය. ඉතින් දැන් මම මෙතන කැපුවේ නැත්තම් 3ට 3 එකයි 12ට 3 4යි කියලා කැපුවේ නැත්තම් 12න් 3ක ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ. 12න් 3ක ප්‍රමාණයක් තමයි 3න් 3ක ප්‍රමාණයක් තමයි මොන ඊළඟ දවසේ. ඒ කියන්නේ දැන් මෙතනදී මේ 4න් 12න් 3ක ප්‍රමාණය. මෙන්න මේ 12න් 3ක ප්‍රමාණය කලින් ඉතුරු වෙලා තිබ්බ ප්‍රමාණය මොකද වෙන්නේ? තවදුරටත් ඉතිරි නෑ කපන්න. තාපය කරනවා. එතකොට 12න් 3ක ප්‍රමාණය. 4න් 1ක ප්‍රමාණය සමාජයේ තාපයෙන් බැඳලා තියෙන මේ වෙලාවේ. කලින් තාපයේ වදින් ඉතිරි වෙලා තිබුණා 12න් 5ක ප්‍රමාණය. එහෙනම් තවදුරටත් මේ 12න් 5ක ප්‍රමාණය නැහැ බඳින්න. ඇයි මෙන්න මෙච්චර ප්‍රමාණයක් බොහොම වැඩි ඉවර කරනවා. එහෙනම් මේ ප්‍රමාණයනොත් මෙන්න මේ ප්‍රමාණය අඩු වෙනවා. අවදුරටත් ඉතුරු වෙන ප්‍රමාණය බලන්න. 12න් 5ක ප්‍රමාණය වෙනවා 4න් 1ක ප්‍රමාණය. අන්න ඒ ප්‍රමාණය අනුරූප වෙනවා මීටර 80. අන්න ඒ ඉතුරු වෙන ප්‍රමාණය තමයි මීටර 80. දැන් මේක අපි 12න් 3 කියලා ගන්නවා. හැබැයි තමයි අපි හරිය සමාන කරන්න වෙනවා. 3 ගුණ කරනවා. දැන් 12න් 5න් අඩු වෙන්නේ 12න් 4 වරක් 12යි වරක් 3යි. දැන් හරිය සමාන නිසා ළමයි අඩු කරලා ලියන්න ඕනේ. 5න් 3ක් අඩු කරනවා 2යි. 12න් 2යි. 12න් 2ක් තමයි මීටර 80ක් කියලා කියන්නේ. මොකද මේ 12න් 2ක ප්‍රමාණය කියන්නේ? මේ තාපයේ මුළු දිග සමාන කොටස් 12කට බෙදෙනවා. ඒකෙන් කොටස් දෙකක් ඉඳලා සුදුයි.
එහෙනම් තාප්පයේ මුල් දිග කියලා කියන්නේ ඒ වගේ කොටස් ඔක්කොම 12කට. දැන් කොටස් දෙකක් 80 වගේ. එක කොටසක් කොච්චර දීලා අපි බලන්න. එක කොටසක් කොච්චර කොටස් 12. කොටස් දෙකක් 80 වෙනවා. එක කොටස් 80 දෙකීම දෙක. ඒ කියන්නේ 40යි. එහෙනම් මුළු දිග සමාන වෙනවා. ඒ වගේ කොටස් ඔක්කොම. එක කොටසක් 40, ඒ වගේ කොටස් 12ක් තමයි තාප්පයේ මුළු දිග. 12 හතර. හතර වර 12. හරි. මීටර 480යි කියලා ලැබෙනවා. ඊළඟ හතරවෙනි කොටසේදී තාප්පය නිම කිරීම සඳහා දීර්ඝ රුපියල් 800 කොතරක් වැය වේ. දිග මීටරයක දිගක් ඉවර කරන්න රුපියල් 800 මුදලක් වැය වෙනවා නම් මුළු තාප්පය නිම කිරීමට අවශ්‍ය වන මුදල සිට මේ තාප්පයේ දිග සම්පූර්ණයෙන් මීටර 480 එක මීටරයක දිගක් ඉවර කරන්න මීටරයක දිගක් ඉවර කරන්න රුපියල් 800යි. එකකට මීටරයකට රුපියල් 800යි. ඒ වගේ මීටර 480ක් ඉවර කරන්න. 8 වරක් 8 64න් 4 දානවා 9ක්. 8 වරක් 4 32යි. 6යි 38යි. මෙතනින් බිඳුව මෙතනින් බිඳුව ඔක්කොම බිඳුව. 38,84,000 කියලා මේ විදිහට පළවෙනි ප්‍රශ්නේ උත්තරේ. දැන් ඔයාලට මේ ප්‍රශ්න වල උත්තර අවබෝධ කරගන්න බලන්න කියන්න තම ලියන්න මේක වෙනම වෙලාවක් කරන්නේ ඔයාලට වීඩියෝ එකක් කරලා ලියන්න බලන්න මොනවා හරි තේරුම් ගන්න ආයෙ බලන්න ඊට පස්සේ තවදුරටත් තේරෙන්නේ නැත්නම් ඒක මගේ මම ඉතිවිලා මගෙන් අහන්න පුළුවන් ඔයාලට පළවෙනි ප්‍රශ්නේ දැන් දෙවෙනි ප්‍රශ්නේ යනවා පාවන නිෂ්පාදනය කරන ආයතනයේ පාවන විතරදී 1000ක් නිෂ්පාදනය කිරීම සඳහා මිනිසුන් 10 දෙනෙකු යොදා ගන්නකොට එය දින 5කදී නිම කළ හැකියි. පාවන යුගල 1000ක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මිනිස් දින ගණන කොපමණද? right. පාවන යුගල 1000ක් නිෂ්පාදනය කරන්න මිනිස්සු 10 දෙනෙකුට දින 5ක් තමයි යන්නේ. එහෙනම් මිනිස්සු 10කට දින 5යි 10 5 ගුණ කරනවා. අපි මිනිස් දින 50යි කියලා ඒ විදිහට මේ වැඩි ප්‍රමාණය ගැන අදහසක්. හැබැයි මතක තියාගන්න ඕන මේ තියෙන්නේ පාවහන් 1000ක් නිෂ්පාදනය කරන්න යන මිනිස් දින ගණන. හරිද? දැන් එතකොට පාවහන් 2000ක් නිෂ්පාදනය කරන්න කොච්චරද? 1000 වගේ දිනයක් නේ 1000ක් කියන්නේ මිනිස් වගේ දිනයක්. මේ ප්‍රශ්නයක් නේ. ඊළඟට දින දෙකකට පසු 4 දිනක නොපෙනී නම් දවස් දෙකක් යනකම් කොහොමද වැඩ? 10 දෙනාම ඊට පස්සේ 4 දිනක් පැමිණෙන්නේ නතර වෙනවා. ඒ කියන්නේ 10 දෙනාගෙන් 4 දිනක් වෙනවා. 6 දිනක් තමයි. එතකොට මේ 6 දෙනා ඉතිරි පාවහන් තොගේ නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රියාවට වැඩිපුර දින කීයක් ගත වේදයි වැඩිපුර දින කීයක් ගත වෙන්නේ දැන් 10 දිනකට දින 5ක් තමයි යන්නේ මොන දැන් දින 5යි හරිද දැන් අපි බලමු ඔය ඉතුරු වෙන අයට මේ සම්පූර්ණ වැඩේට දින කීයක් ගිහින් දැන් මුල් දින කී වැඩ ප්‍රමාණය මුල් දැන් මේ වගන්ති කියන්න අවශ්‍ය නැහැ මේ ගාන හදනකොට
මොකද තියෙන විදිහට හදන්න. හැබැයි වලට මම මේක පැහැදිලි කරන්නේ. ඒ වගේ දෙවිලා මම ගන්නවා. මුල් දින දෙක දෙකි වැඩ ප්‍රමාණය මිනිස් දින ප්‍රමාණයි දවස් 2යි වැඩ කරන්නේ මිනිස්සු 10 දෙනාම වැඩ. 10 දෙනෙක් දවස් 2ක් වැඩ. මිනිස් දින ආවරණය 20යි. මිනිස් දින 20ක වැඩ ප්‍රමාණය හරිද? ඉතිරි වැඩ ප්‍රමාණය මිනිස් දින ඉතිරි වැඩ ප්‍රමාණය මිනිස් දින කොච්චර? සම්පූර්ණ වැඩේට මිනිස් දින 50යි. පළවෙනි දවස් දෙකේ මිනිස් දින 20ක් ඉවර කරනවා. මේ කවුරුටත් ඒක කරන්න නැහැ. ඒ කියන්නේ ඒක අඩුයි. 50න් 20ක් අඩු කරපුවම 30යි. මිනිස් දින 30ක වැඩ ප්‍රමාණයක් තමයි අවුරුද්දක් කරන්න ඉන්නේ. දැන් මේ වැඩ මිනිස් දින 30ක වැඩ ප්‍රමාණය කරන්නේ හතර දෙනෙක් අඩු වෙනවා 10 දෙනාගේ. අවුරුද්දකට ඉන්නේ මිනිස්සු 6 දෙනයි. මිනිස්සු 6 දෙනෙක් දින අපි හිතමු x කියලා ප්‍රමාණයක්. අපි දන්නේ නැහැ කොච්චර දින ගණනක් වැඩ කරනවද. හැබැයි මේ 6 දෙනා ඒ 6 දෙනා දින x ප්‍රමාණයක් වැඩ කරන්න තියෙන්නේ. මෙන්න මේ වැඩ ප්‍රමාණයම තමයි. එහෙනම් මේ වැඩ ප්‍රමාණයට මේ මිනිස්සු 6 දෙනා දින x ප්‍රමාණයක් වැඩ කරපුවම වෙන වැඩ ප්‍රමාණය මේ වැඩ ප්‍රමාණයට සමානයි. ඒ කියන්නේ 6 ගුණ කිරීම x කිරීම සමාන වෙනවා කියලා. එන x වලගේ වෙන්න පුළුවන්. x සමානයි 3 ගුණ කිරීම හැම වෙලේම බෙදීම කරනවා. එන x කියන එක සමාන වෙනවා කොච්චරද? 5කට. දැන් වැඩිපුර දැන් පළවෙනිට මුළු දින ගණන අපිට ගන්න හැකි. මුලින් දවස් 2යි ඊට පස්සේ දවස් 5යි. ඔක්කොම දවස් 5 එකතු කිරීම දෙක දවස් 7යි. ඔක්කොම දවස් 7ක් වැඩ කරනවා. වැඩිපුර අවශ්‍ය දින. ඒ අහන්නේ ඒකනේ. වැඩිපුර අවශ්‍ය දින. 7ක් තමයි වැඩි වෙන්නේ. හැබැයි කලින් ඇස්තමේ ඉදිරියේ 10 දෙනෙකුට දින 5යි. නම් 5ක් අඩුයි. අපේ 5ක් අඩුයි. හරි. ඔන්න ඔය විදිහට අපිට දෙන්නේ පුළුවන්. ඊට තුන්වෙනි කොටස. පාවාන යුගලක අමුද්‍රව්‍ය රුපියල් 1400ක්ද එකයිකුගේ දෛනික කුලිය රුපියල් 1200ක්ද නම් පාවාන යුගල 1000ක් නිෂ්පාදනය ඉදම හොයන්නේ. නිෂ්පාදනය කරන්නේ අර වේදම් මොනවද? පාවාන යුගලක අමුද්‍රව්‍ය වේදම 1400යි. එහෙනම් යුගල 1000ක් තියෙනවනේ. එකකට 1400යි. 1000කට යන ප්‍රමාණය. අමුද්‍රව්‍ය වේද. ප්‍රමාණයි. එකකට 1400යි. ඒ වගේ යුගල 1000. එහෙනම් 1000න් ගුණ කරේ. 10න් ගුණ කරනවා අපිට කිව්වා රුපියල් ලක්ෂ 14ක් කියලා. අමුද්‍රව්‍ය වල රුපියල් ලක්ෂ 14. ඊළඟට වැඩ කුලිය දෙන්නත් කලින් දැන් මේ දෛනික කුලිය 1200යි. එක්කෙනෙකුට. මොකද්ද මේ එක්කෙනෙකුට දෛනික 1200ක්? මිනිස් දින එකක් රුපියල් 1200. මිනිහෙකුට එක දවසකට රුපියල් 1200ක් ගෙවනවා. මේ වැඩේට සම්පූර්ණයෙන් යන්නේ මිනිස් දින 50ක්. කියන්නේ සපත්තු කුට්ටා 1000ක් නිෂ්පාදනය. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වනේ මේ
තවත් උන්ට 2000ක් නම් මිනිස් දින ඒ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. ඒක කිව්වේ මෙන්න මේ සම. හරිද? දැන් ඔක වෙනස් වෙන්න පුළුවන්. සමහර උන්ට 1000ක් වෙන්න. ඊට වඩා වෙනස් වගේක් දැම්මම මේකට අනුව මේක වෙනස් කරගන්නවා. මිනිස් දින යන මිනිස් දින ප්‍රමාණය. එතකොට මේක දැන් මිනිස් දින 50ක වඩා ඒ සඳහා යන අපි ගන්නේ දෛනික කුලිය. වැටුප් මේවා වැටුප් සඳහා යනවා එක්කෙනෙකුට යනවා 1200ක්. ඒ වගේ මිනිස් දින එකක් 1200යි. එක්කෙනෙකුට දවසකට 1200 කියන තේරුම මිනිස් දින එකක් සඳහා 1200යි. මේ වැඩේ තමයි මිනිස් දින 50ක්. මේ 50 දොළොස්වර 5යි. අපිට විදුලි රුපියල් 60,000ක වැටුප් ගෙවන්න. එතකොට මෙන්න මේ සම්පූර්ණ මුළු මේ පාවානිකල් 1000ට යන වියදම නැත්නම් නිෂ්පාදන වියදම මුළු නිෂ්පාදන වියදම සමාන වෙනවා මෙතනින් ආපු ලක්ෂ 14යි 60,000යි එකතු කරනවා. එතකොට එන රුපියල් 14 ලක්ෂ 60,000ක් වෙනනේ. ලක්ෂ 14 ලක්ෂ 60,000 කියලා නිෂ්පාදන වියදම ලැබෙනවා. හරි. දැන් ඔන්න අපි ඒකට උත්තරේ එව්වා. මේක තමයි මේකට ඊළඟට මොකක්ද කරන්නේ? පාවහන නිගලක් රුපියල් 1,500කට විකුණනවා. පාවහන නිගලයක් විකිණීමේ නිෂ්පාදකයා ලබන ලාභ ප්‍රතිශතය සොයන්න. දැන් මම ඒක මේ පැත්තට යනවා මේක කොහොමද? දැන් මේ කියන්නේ ලාභ ප්‍රතිශතය කරන්නේ. අපි මොකද කරන්නේ? අපි කරන්නේ තමුදී ගමන තපත්තු දොළුක මිල හොයන්න. එකද කියන්නේ. එකද වියදම සමාන වෙනවා මේ 1000කට යන වියදම තමයි මේ තියෙන්නේ. එහෙනම් මේක 1000න් බෙදලා එකකට යන වියදම ලක්ෂ 14 ලක්ෂ 60,000 බෙදනවා 10න් බෙදලා 1000 අගට විදුලිමයි අගට විදුලි 3 කැපෙනවා. එතකොට රුපියල් 1460ක් තමයි යන්නේ ඉතින් වියදම. ඒක වියදම. හැබැයි මේක විකුණන්නේ 1752කට. එහෙනම් ලාභය කොච්චරද කියලා බලන්න. ලාභය සමාන වෙනවා 1752කින් අඩු කරනවා 1460. බරෝදලා. ඉතින් මේක තමයි අයි හැබැයි එකක් ගන්නවා 15 6ක් අඩු කරනවා තමයි. එතන තියෙන්නේ අය අය හතරට. ඉතින් 290 බලක ලාභයයි. දැන් අපේ අහන්නේ ලාභය නෙමෙයි මොකද? ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතයක් හොයන්නේ කොහොමද? හැමතිස්සෙම ලාභ ප්‍රතිශතය තමයි සම්පූර්ණයෙන් ලාභය දෙනවා ලාභය යා වියදම් කරපු ගානක් නෙමෙයි උත්පාදන වියදම නැත්නම් වියදම උත්පාදන වියදම ඒක ගුණ කරනවා 100%. මොනවාම තමයි ලාභ ප්‍රතිශතය කියන්නේ. ඒ ලාභයේ 200ක්. මේ එක කුට්ටමකට නිෂ්පාදන වියදම 1460යි.
ඒක ගුණ කරනවා 100ට 100. බිඳුවට බිඳුවක් කරනවා. 292ක් කියලා කියන්නේ 146ම දෙකද? 146යි 1යි 246 246යි දෙකයි. දෙවරක් 10යි 20යි 100 කොහොමද? 120 ගානක් ලැබෙනවා. ඊළඟට යමු අපි තුන්වෙනි ප්‍රශ්නයට. තුනේ එකේ සිට හයක ග්‍රේඩ් ගණාකාර සමබර දාපිටය ලැබෙන නීති අවකාශය කියන්නේ. නීති අවකාශය කියන්නේ ලැබෙන සියලුම සිද්ධි අතුලත් පුරේ. තුන්වෙනි ප්‍රශ්නේ ඉගෙන කොහොමද වෙන්න පුළුවන් ලැබෙන්න පුළුවන් සිද්ධි මොනවද? අපිට එක ලැබෙන්න පුළුවන්. දෙක ලැබෙන්න පුළුවන්. තුන ලැබෙන්න පුළුවන්. හතර ලැබෙන්න පුළුවන්. පහ ලැබෙන්න පුළුවන්. හය ලැබෙන්න පුළුවන්. මෙන්න මේ සිද්ධි පුරකේ තමයි අපි කියන්නේ නියමිත අවකාශය. ඒක ලැබෙන්න පුළුවන් ඔක්කොම දේවල් ටික තියෙනවා ගමාරලා. සතරවර කඩන්නේ. ඊට දෙවෙනි එක එහි පහේ ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාවය. පහේ ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාවයේදී මම මේක භාගයක් කියනවා. හරයට එනවා. ඉන් යකට එනවා. මේ නියති අවකාශයට අයන අවයව ගන්න. කියන්නේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඔක්කොම කීයද කියලා. හයක් තියෙනවා ඒක 6 යට. පහේ ගුණාකාර කියන්නේ ඒක උඩට. තුන්වෙනියට අහනවා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්බන්ධතාවය. ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ මොනවද? එක සහ එම සංඛ්‍යාවෙන් විතරක් ගුණ කරලා ලියන්න පුළුවන් සංඛ්‍යාව. නැත්නම් එක සහ එම සංඛ්‍යාවෙන් විතරක් පුදක් බෙදන්න පුළුවන්. මොකද 2 3 5 මේවා එකෙන් සහ ඒ සංඛ්‍යාවෙන් විතරයි ගුණ කරලා ලියන්නේ. ඒක තමයි ප්‍රථමක. දැන් තුනක් ඒක උඩට තියෙන නීති අවකාශයට සියලුම අවයව ගන්න ඉතින් යට. දැන් අය අවුරුදු මේකට උත්තරේ බාර ගන්න බෑ. උදේට එදින එකම සංඛ්‍යාවෙන් බෙදලා ලියන්න. ඒකට තුනේ එකයි, හයට තුනේවා එකයි දෙක උත්තරේ දෙනවා. මේ දෙකේ වර්ග කරලා ලකුණු ලැබෙනවා. ඒක තුන්වෙනි එක. ඔව් මේ තුන්වෙනි එක නේ. තුන්වෙනි එක ඊළඟට දෙන්නේ අපිට ඒකේ B පාර්ට් එක. එතකොට B වල අපිට දීලා තියෙනවා තුලකයක් ඇඳලා මේක B මේක A මෙතන 4 සහ 4. දැන් සර්වත්‍ර කුලකයක් ඇතුලේ මම මේක දිහා හඳුන්වන්නේ ලෑන් එක. දැන් මේ කියන කුලකේ කුලකේ අපිට පෙන්නලා තියෙනවා මේ කියන කුලකේ සරල වරන් නැන්නේ 4 8 12 කියලා. එහෙනම් මෙන්න මේ A කියන රවුම ඇතුලේ 4 8 12 තියෙනවා. එහෙනම් මෙන්න මෙතන තියෙනවා 4යි 8යි 12 තියෙන්න ඕනේ එහෙනම් ඊළඟ B කියන කුලකේ 4 තියෙනවා 6 තියෙනවා 8 තියෙනවා 10 තියෙනවා. දැන් මෙතන මේ B රවුම ඇතුලේ සම්පූර්ණ රවුම ඇතුලේ ඒක ඔක්කොම තියෙනවා. මේ B කියන සම්පූර්ණ රවුමේ මෙන්න මේ කොටසේ විතරක් 4යි 8යි තියෙනවා. එහෙනම්
ඒ මොනවද? 6 සහ 10 මේ. ඊළඟට සර්වත්‍ර කුලකයේ කියන මේ අංකයෙන් සංග්‍රහ කරන්න අපිට 4 6 8 9 10 12 15 තියෙනවා. ඒ කියන්නේ මේ කොටුව ඇතුලේ ඒ ඔක්කොම තියෙනවා. මේ කොටුව ඇතුලේ ඒ ඔක්කොම තියෙනවා. හැබැයි ඒ ටිකෙන් දැන් මෙතනදී 4 8 6 9 10 දැන් ඉතුරු ටික තියෙනවා මෙන්න මේ එහෙනම් මේක මම කියනවා ඉතුරු කියන්නේ 9 සහ 15. එන්න කොහොම ඔය විදිහට මේ වෙන රූපය දක්වනවා මේක පිළිවෙල පළවෙනි කොටස. ඊළඟට කියනවා රෝමිලකාංක 2 මේ මේල ලකුණ වාරයේ වගේ තියෙන මේල. ඒ මේල බී කුලකයේ අවයව සහිතව තියෙනවා. සමාන ලකුණක් දාලා සංගල වරහන් ඇතුලේ ලියන්න ඕන. මොනවද කියන්නේ? මොකද්ද මේ ඒ මේල බී? ඒ මේල බී කියලා කියන්නේ. ඒ කුලකයටයි බී කුලකයටයි කුලක දෙකටමයි. අවයව සියලුම අවයව ටික. එතකොට දැන් මෙතන අපිට ගන්න වෙන්නේ ඉරවමයි දීරවමයි. කවුරු දෙකටම දෙකේම තියෙන සියලුම අවයව ටික. දැන් මොනවද මුළු අවයව ටික. කවුරු දෙකටයි තියෙන්නේ. 4 තියෙනවා 6 තියෙනවා 8 තියෙනවා 10 තියෙනවා 12 තියෙනවා. අයිඩියා එක කියනවා ඒ මේකදී සමානයි 4 6 8 10 12. ඔන්න ඔය විදිහට ඔක සම්පූර්ණ වෙනවා. ඒකට මේ ප්‍රශ්නේ ඉවර වෙනවා. ඊළඟට යන්න 4 වෙනි ප්‍රශ්නේ. දිලා ගන්නවා නම් වීඩියෝ එක අර කරා දිලාගත්තා ආයෙ ප්ලේ කරා. රෝගිය දැක්වෙන්නේ ඉද ඒකක 100ක් පළල ඒකක 50ක් ABC විකෝණාශ්‍රාකාර ක්‍රියාවලිය. එහි පළල ඇතිවල මධ්‍ය කේන්ද්‍ර ලෙසට අර ඒකක 14ක් ආරද උත්තරේ. එතකොට මේක කියන්නේ මොකද කියනවා? මේකද ඒකක 100. ඒ ඒකක 100 කියන්නේ මොනවා හරි සෙන්ටිමීටර හරි මිලිමීටර හරි ඊට අපි කියනවා විතර වෙන්න පුළුවන් අඩිය වෙන්න පුළුවන්. ඒවා 100ක්. ඊට පස්සේ මේ මෙතන E තියෙනවා. මේක A මේක B මේක C මේක D. එතන මෙන්න මේ ඉද මේ පැත්තට මේ කියන පළල ඒකත් ඒකක 50යි කියන්නේ. හරි. ආර්ධ වෘත්ත කොටසේ ඡාප දිග වෙනවා. දැන් මේ ආර්ධ වෘත්ත කොටසේ ඡාප දිග කියන්නේ වක්‍ර දිගනේ. ඒ වක්‍ර දිග වෙන සූත්‍රය මොකක්ද? උපරිම ආරම්භ ගුණ කිරීම 60න් θ. දෙක ගුණ කිරීම පයි කියන්නේ 6න් ගුණ කිරීම. ආර වලගේ අරේ හින්දේ අරය දැන් මේක අපිට දීලා තියෙනවා අරේ එකක 14ක් සහිත අර්ධ වෘත්ත දෙකකින්. අපේ 14යි. නැත්නම් 360. ඊළඟට කියන්නේ දැන් ඊළඟ කියන්නේ අර්ධ වෘත්තයක්නේ. ඕනම වෙලාවෙ 180 දාන්න පුළුවන්. හැබැයි මේක අර්ධ වෘත්තයක් තමයි.
පාවිච්චි කරනවා. වෘත්තයකින් භාගයක් නිසා දෙකෙන් එක. දෙකකින් භාගයක් ඉන්න දෙකෙන් එක පාවිච්චි කරනවා. දැන් උදේට එකම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන් නම් අපි බෙදලා දානවා. දෙකට දෙකේ එකයි. දෙකට දෙකේ එකයි. හතර දෙකේ එකයි. හතර දෙකේ එකයි. 14ට හතේ හතරයි. දුක මෙච්චරයි. හතරක් 22. හතරක් 22. ඊටසේ මාස් හතරයි කියලා වෙනවා. දැන් මේකේ එක තමයි. ඉස්සරහින් කියනවා. ඒකද සිංහලයේ කියන මොනවද කියන්නේ? සංඛ්‍යාව ඉස්සරහින්. ඉංග්‍රීසියෙන් කියනවා නම් තමයි අපි ඒක ඊළඟට මොන්ලක අම්බෙන් දෙක. අර්ධවෘත්ත කොටසක වර්ගඵලය සුළු. දැන් අර්ධවෘත්ත කොටසක වර්ගඵලය. අර්ධවෘත්තයේ වර්ගඵලය සුළු. පරියාර වර්ගය. පරියාර වර්ගය ගුණ කිරීම 260 කීපා. ඒ කියන්නේ අපේ 22 ගුණ කිරීම අරය 6 අරය කියන්නේ 14. 14 වර්ගය කියන්නේ 360 කීපා. 360 කීපා වෙනවා අපිට දෙකෙන් එක යොදන්න පුළුවන්. ඒ හේතුව තමයි අර්ධ වෘත්තයෙන් සමෘද්ධි විභාගයක්. දෙකට දෙකේ වගේ. 14ට දෙකේ 7යි විතර. 4 7 වගේ. 14ට 7යි. දැන් 7 වරක් 22 154යි. දැන් ආපහු මේක දෙකෙන් ගුණ වෙනවා. 154 වගේ. 308යි. දැන් මේක කියන්නේ ඒකට කියන්න ඕන. ඒ මොකක් හරි තියෙන ඒකකේ වර්ග වෙනවා. මේක ඒකකේ කියලා කියනවා. වර්ග ඒකකේ කියලා කියනවා. ඒ උත්තරේ ඊළඟට පිටණියේ අර්ධවෘත්ත දෙක හැර ඉතිරි කොටස් විශේෂ තනකොළ වර්ගයක් වාය. තනකොළ වර්ගයේ කොටසේ පරිමිතිය හොයන්න කියලා. පරිමිතිය දැන් හොයන්න. තනකොළ වර්ග තියෙනකොට කොයි කොටසද? එන්නේ මේ කොටස. ඒක පිටණියේ නෑ. ඒකේ නෑ. දැන් මේ අපිට පරිමිතිය නම් හොයන්න තියෙන්නේ. තනකොළ වර්ග කියන කොටස් වල කොටසේ වටේ තියෙන දිගවල එක තුනයි ගන්න. ඒ කොටස විතරයි ඈ. මේ කියන්නේ මොන දිගවලද? මේ දිග ගන්නවා, දිග ගන්නවා, මේ දිග ගන්නවා, මේ දිග ගන්නවා. ආයේ මේ දිගයි මේ දිග. දැන් මේකේ එන්න මේ අර්ධ වෘත්ත දෙක දෙන්නේ හරියටම මැද්දට හිටියේ. එතකොට මේ දිගයි සමානයි. ඒ වගේම මේ දිග අපිට දීලා තියෙනවා මේකේ අරය කොච්චරක් කියලා. අරය කොච්චරක් කියලා දීලා තියෙන මේක අරය 14ක් තියෙනවා. එහෙනම් මෙතන ඉඳන් මෙතනට තියෙනවා 14 ඒවා දෙක. ඒ කියන්නේ 28ක් වෙනවා. මෙතන 28ක්. මෙතන ඉඳන් මෙතනටයි මෙතන ඉඳන් මෙතනටයි. මේ ඉදිරියට අනිත් කොටස් දෙකේ දිග කොච්චරක් වෙනවද? මෙතන ඉඳන් සම්පූර්ණ මෙතනට. ඒ දිග සම්පූර්ණයෙන් කියනවා බලල ඒකක 50. ඒකෙන් මෙන්න මේ 28 අයින් කරපුවා මේ ප්‍රමාණය තමයි මෙතන ඉඳන් මෙතනට එතකොට ඒ ප්‍රමාණය 50න් 28 කියපුවම 22යි. ඒක 22යි. මේ පැත්තේ ඒ වගේම ප්‍රමාණයක් තියෙනවා. ඒකට 22 තව 22ක්. ආයෙ ඊට පස්සේ මේ පැත්තට 100යි මේ පැත්තට 100යි. 100 දෙක උඩට. 100 වගේ. තව මෙන්න මේ ඡාප දිග ඒ තනකොළ ටික වල තියෙන කොටස වැඩි තියෙනවා. එන්න මේ වක්‍ර දිග වල විතරයි. ඒතකොට ඒ දිග එකක් 150ක්. 150 දෙක.
කියන්නේ දැන් මොන ලොයිලි ඔක්කොම එකතු කරන්න තමයි. 22යි 22යි 44යි. 200යි 244යි 244යි ඒ 244ට එකතු වෙන්න ඕන. 257යි වදිනවා. ඉතින් 308යි. මේ දෙකේ එකතු කරනකොට 308යි. 200යි 300යි 500යි 544යි. අයි 550 12 අන්තිමයි. එතකොට මේකත් අපිට වෙන්නේ ඒකක කියලා. ඒකක කියලා ලැබුණා. මේකේ පරිණතිය. ඊළඟට අපි මේ හොයන්න ඕන දැන් මොකද කියලා කියනවා. තමකොළ බව ඇති කොටසේ වර්ගඵලය සොයන්න. දැන් තමකොළ බව තියෙන කොටසේ වර්ග. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ මුළු රූපේ වර්ග මුළු රූපේ මෙන්න මේ අරූපාකාර කොටස් දෙක අයින් වුණාම තමයි තමකොළ බව. එහෙනම් මේකේ වර්ගඵලය මෙන්න මේ මුළු විකෝණාශ්‍රයේ වර්ගඵලයේ අර්ධවෘත්ත දෙකේ වර්ගඵල වල එකතු වෙනවා. නැත්නම් මේක අර්ධවෘත්ත දෙකේ වර්ගඵල අඩු වුණාම ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය ලැබෙනවා දිගුණ කිරීම බලයෙන්. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය දිගුණ කිරීම බලන 100 ගුණ කිරීම 50. අන්න ඒකේ අඩු වෙනවා අර්ධවෘත්තයේ වර්ගඵලය වගේ දෙකක්. ඒ වගේ දෙකක් තියෙනවා. අර්ධවෘත්තයේ වර්ගඵලය වර්ගයේ 300ටයි. අන්න 308 ඒක දෙකක් අඩු. 100 වහයෙන් ගුණ කරනවා 5000. 5000න් අඩු වෙනවා 100ට දෙකක්. 300ට දෙකෙන් මොකද කරන්නේ 616. 5000න් 616. 5000න් 600ක් අඩු වෙනවා. 600ක් අඩු කරපුවම 4400යි. 4400ෙන් දැන් 10ක් අඩු. 4390යි. 4390 තමයි 10ක් අඩු කරපුවා. 4389. 4389. කරයි. මොනවද වර්ගයේ හරි. දැන් මේකේ අවසාන කොටසේ කියන පස්වෙනි කොටසේ පිටණියේ හරිමැද විස්තම්භය ඒකක තුනක් වෘත්තයක් ගැනීමට අවශ්‍ය වෙනවා. එබැව් මිනුම් සහිතව දල රූපේ රූපේ දල වශයෙන් යනවා. විදිහට අදින්න. ඒක මොකද කරන්න ඕනේ? ඒකේ හරියටම මේ ගෞරේ නැද්ද තමයි ඔය කවුරු කියන්නේ. වෘත්තේ විස්කම්භයේ ඒකක තුනයි නම් මේකේ අරය ඒකක 1.5ක් වෙනවා. විස්කම්භයේ භාගයක් නේ අරය කියන්නේ. එහෙනම් ඔක හරියටම මැද්ද නම් මේ මැද්ද අපිට හොයාගන්න පුළුවන් එන්න මේ සම්පූර්ණ දිග හරියටම දෙකට බෙදෙන තන හොයාගන්න. මේකේ මැද්ද. ඊට පස්සේ මේකේ හරියටම මැද්ද ගන්නවා. මේ කොටස් දෙක සමානයි. ඊට පස්සේ මේවා ටික මම කඩේකින් යා කරන්නේ. කඩේකින් යා කරගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තමයි එතකොට හරියටම ඔන්න උතන කේන්ද්‍රය කරගෙන අපි වෘත්තයක් අඳිනවා. ඒ වෘත්තයේ අරය කොච්චරක් වෙන්න ඕනද? ඒකක 1.5 ඒකක 1.5 වෘත්තයේ ලකුණු කරලා. නැත්නම් විස්කම්භයේ විදිහට මෙන්න මේ දිග ඒකක 3යි කියලා වෙනවා.
ඔය විදිහට දැක්වුවා නම් හරි. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නය. එක්තරා පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ පස්වෙනි උත්සවයේදී AB C හා D යන නිවාස හතරක් ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව පහත වගේ D ඇති වගේ ඉස්තැන් පුරවන්න කියන. දැන් මේකේ මම D වලට අදාළ මුළු ලකුණු ප්‍රමාණය තමයි දැන් ඉස්සරම හොයන්නේ. එතකොට දැන් A කියන නිවාසයේ අංශක 90කින් කියන නිවාසයේ අංශක 90කින් ඒ නිවාසයේ අංශක 90කින් පෙන්වනවලු 720ක් ඈ. අංශක 90කින් 720ක්. එහෙනම් අපි බලමු අංශක 1කින් කොච්චරක් පෙන්වනවද? අංශක 1කින් පෙන්වන ප්‍රමාණය හොයාගන්න පුළුවන්. 90කින් 720යි නම් 1කින් 720 දෙකීම 90ක් වෙනවා. 720 දෙකීම 90ක් වෙනවා. 91 වෙන්න අම්මින් දෙනවා. බිඳුවට බිඳුව ගැටලා 72කට 9 මාර්කයි. ඒ කියන්නේ අංශක 1කින් 8ක් වෙනවා. දැන් ඊට පස්සේ පිළිවෙල අපිට ඕන අංශක 1කින් 8යි පිළිවෙල වෙන්න අංශක 120ක්. එහෙනම් අංශක 120කින් කොච්චරද? අංශක 120කින් අංශක 1කින් 8යි නම් ඒ වගේ 123ක් පෙන්නන්න ඕන. ඒ 120 වට කොච්චරද? 8 වරක් 100 100යි. 8 වරක් 20 160යි. 160යි 800යි 960යි. 960ක් දීවිලි පෙන්නන්න. ඊළඟට සීවල කෝණය නම් දැන් සීවල දැන් අපි හොයන්නේ මේකට මම දැන් ගන්නවා 8 දෙනෙක් පෙන්නන්න 8 දෙනෙක් පෙන්නන්න අංශක එකක් ඕන. දැන් මම මේක අනිත් පැත්තට මම හොයාගන්න තියෙන කෝණයක් නම් හොයන්න තියෙන්නේ ඒක. ප්‍රමාණයක් නම් හොයන්න තියෙන්නේ වෙනද තියෙන්නේ මම මේක දාන්න. ඒ කෝණය සීවල කෝණයක් දීලා නැහැ. හැබැයි දීලා තියෙනවා සීවල ලකුණු ප්‍රමාණය 840යි. දැන් මේ 840 වෙන්න නම් මොකද වෙන්නේ? 8 කියන එක 840 වෙන්නේ කීයෙන් ගුණ වෙලාද? ඒකට පුළුවන් නේ ඔයාලට 840 8ෙන් බෙදලා බලන්න. 840 බෙදනවා 8ට එකයි ඉක්වරක් 8යි. බුදුන් වහන්සේ තමයි 4ට 8යි වන්නේ ඒක තමයි. මේ බිඳුවත් ගත්තම 40 8 ඒවා පස්වක් කරා. කියන්නේ 105. එහෙනම් මෙන්න මේ 8 කියන්නේ ගුණ වෙනවා තියෙනවා 105. එතකොට තමයි 840 වෙන්නේ. එහෙනම් මේ අංශක 1 කියන එක 105න් ගුණ. එහෙම ගුණ වුණාම අංශක 105න් ගුණ කරනවා. අංශක 100 වරක් 105 105 අංශක 105 කියන ලැබෙන සීවල කොහොමද? ඊළඟට D වල අන්න දැන් D වල අපිට හොයාගන්න පුළුවන් ඉස්සෙල්ලාම කෝණය කොච්චරද? එයි D හැර ඉතුරු කෝණ ටික ඔක්කොම දන්නවා. මේ ABCD කියන හතරකම වෙන වෙන කෝණය අංශක 360. එහෙනම් D වල කෝණය අපිට හොයන්න. D වල කෝණය අපිට හොයන්න පුළුවන්.
අඩු කරනවා. ඉතුරු කෝණ දෙක එකතු කරනවා. A වලින් 90යි, B වලින් 120යි, C වලින් 105යි. මේක එකතු කරලා අඩු කරන්න සෙල්ෆෝසියෙන් අඩු කරනවා. 90යි 120යි එකතු කරපුවාම 210යි. 210ට 105ක්. 305ක්. දැන් අංශක 360 අංශක 315 අඩු කරනවා. අංශක 45යි කියලා ලැබෙනවා. ඉංග්‍රීසි කොටේ අංශක 45යි. දැන් මොකද? අංශක එකකින් අපි දන්නවා නිරූපණය කරන්නේ 8ක් කියලා. දැන් උන D වල කෝණය තමයි අංශක 45. එහෙනම් D වල අංශක එකකින් අංශක 45කින් නිරූපණය වෙන ගන්න හොයාගන්නේ කොහොමද? එකකින් 8ක් නම් අංශක එකකින් 8ක් නම් 45 45 නිකුත් 45 වාරක 360යි කියලා අපල ලකුණු 360ක් D වලට කෝණය අංශක 40. ඔය විදිහට වක්‍ර කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඔය විදිහට වක්‍ර ඉස්තර කරනවා. ඊට පස්සේ ජයග්‍රහණය ලැබුණු වාසය ලබාගත් දුර්ලභ සංඛ්‍යාව කොහොමද? වැඩිම ලකුණු තියෙන්නේ කාටද? වැඩිම ලකුණු තියෙන්නේ D ගේ 960. එහෙනම් දෙවෙනි ප්‍රශ්න උත්තරය ගන්න ලකුණු नामसी ඊළඟ රෝගලක තුනයි ඔබ සම්පූර්ණ කරනවද බහුව ඇස් වෙනි හේතු වට ප්‍රස්තාරයේ ස්කෘව